මං ජීවිතයට ගහපු පළවෙනි පාරටම අරු ඉස්පිරිතාලේ. ඉස්කෝලේ කාලේ අනිත් තුන් මඩ බුලිය දාද්දි මං පාඩුවේ හිටියා. හයි ස්කූල් කාලේ මගේ කාර් එක හූරලා ගියත් මං ඉවසගෙන හිටියේ. කැම්පස් එකේ බීපු එකෙක් මට ඇන්නත් මං සෝරි මචං කියලා ෂේප් එකේ මාරු වුණා. මං හැමදාම ප්‍රශ්න මගේ හරිය. හැමෝම හිතුවේ මං හෙන අහිංසක ඉවසන ඩයල් එකක් කියලා. ඒත් මදි නංගි ගැන ප්‍රශ්නයක් වුණොත් මට මල පනිනවා. එයාට දැන් 16යි. ගිය සෙනසුරාදා මෙයා පාටිකට ගියා. මං කිව්වා මොකක් හරි අවුලක් වුණොත් මට කෝල් කරන්න කියලා. රෑ 12ට විතර මෙන්න කෝල් එකක්. කෙල්ල බය වෙලා විවුලනවා. කොහෙවත් හිටපු නිකමෙක් මෙයා පස්සෙන් එවිත්. වාහන ගාවට කරලා කොටු කරලා. මෙයා කොහොම හරි බේරිලා ආවත් අරු අතින් තද කරලා අල්ලපු පාර නංගිගේ අත තැරිලා. මං එතනට ගියේ පාරේ නීති සේරම කඩලා. මගේ අත් දෙකත් වෙවුලනවා. ඒක බයට නෙවෙයි මල පැනපු පාරට. මං ගේ ඉස්සරහ තනකොළ පිල්ලෙත් උඩින් කාර් එක පාක් කරලා බැස්සා. නංගි පාරයිනේ වාඩි වෙලා බය වෙලා හිටියේ. ඒ අතේ තැලිච්ච පාරවල් ටික දැක්කම මට ජෝන් වික් ආවේශ වුණා. මං ඇහුවා "කෝ එකා" කියලා. නංගි මන් දිහා බැලුවේ ඇස් දෙකෙන් මස්කාරා බේරනකම. හරියට අර හොල්මන් ෆිල්ම් එකක වගේ. එයා කියනවා "අයියේ ඕවා ඕනේ නැහැ මාව ගෙදර එක්කන් යන්න" කියලා. මොකාද ඒකා කියලා. එයා අතින් වෙන්නවා අර පිටිපස්සේ වත්ත පැත්ත. මෙන්න ඉන්නව පල්ලෙහාට වෙන්න තොප්පියක් දාගත්ත එකෙක්. මං නංගිට කිව්වා කාර් එකට වෙලා ඉන්න කියලා. එයා නම් පිල්සෙන් උනා යන්න එපා කියලා. අරු යාළුවොත් එක්ක වටි වෙලා hina වෙවි ආතල් එකේ ඉන්නවා. මගේ නංගි එළී වෙවුලද්දි මූ මෙතන සැප ගන්නවා. මං ගිහින් මූ උරහිසෙන් අල්ලලා කරකවල ගත්තා. මූ මන් දිහා බැලුවේ කවුද මං මූ වගේ ලුක් එකකින්. ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔබ මගේ නංගිගේ අතින් ඇල්ලුවා නේද කියලා. මූ ඇස් දෙක උඩ දාලා කියනවා "අයියෝ බ්‍රෝ මොනවද මේ කියන්නේ" කියලා. මං කිව්වා අර කාර් ගාව හිටපු කෙල්ල එපා කියද්දි අල්ලපු එක උඹ නේද කියලා. එතකොට තමයි මූ ලොකුම වැරද්ද කළේ. මූ මගේ මූණට hina වෙලා කියනවා "එයා නිකන් රංගපානවා බං. මං නිකන් එයාට ඇල්ලුවේ" කියලා. මං හිතන්නත් කලින් මගේ වම් අත ගිහින් මූගේ හක්කේ සිටුණා. මූ බිම වැටෙද්දිම මං පැනලා නෙලන්න ගත්තා. මට මතක නෑ මං කී පාරක් ගැහුවද කියලා. මට මතක අරුගේ හක්කෙන් ආපු ටක් ටක් සද්ද විතරයි. අරු මල කඳ වගේ බිම වැටිලා ඉන්නවා. හොලවන්නවත් බෑ. මං ආයෙත් ගෙදර මැදින් එළියට ආවා. ඒත්දි මං දිහා බලපුවුන් දැන් බිත්ති වලට හේතු වෙලා ඉන්නවා මං මිනිමරුවෙක් වගේ. මං කාර් එකට ගියා. නංගි ඉස්සරහා සීට් එකේ ඉඳගෙන ආඩනවා. "අයියෝ ඔයා මොකද්ද කළේ" කියලා එයා අහනවා. මං සද්ද නැතුව කාර් එක පන ගන්නවා යන්න ගියා. අපි ගෙදරට භාගයක් දුර එද්දි මෙන්න පිටිපස්සෙන් පොලිසිය ලයිට් පත්තු වෙනවා. මං කාර් එක අයිනට කරලා නංගිට කිව්වා "බය වෙන්න එපා. සීරම හරියයි" කියලා. පොලිස් අංකල් මගේ වීදුරුව ගාවට ඇවිත් ටෝර්ච් එක ගැහුවා. මගේ අතේ තියෙන ලේ ටික දැක්කා. පොඩ්ඩක් වාහනේ බෑලා එන්න කියලා මට කිව්වා. මං බැස්සා. යා නංගි දිහා බැලුවා. ඊට පස්සේ නංගිගේ අතේ තිබුණ අර කෙලිච්ච පාරවල් ටික දැක්කා. ඊට පස්සේ මං දිහා බැලලා අහනවා "මොකද්ද පුතා අද රෑ මෙතන උනේ" කියලා. මං කතා කරන්න කලින් නංගි කාර් එකෙන් බෑලා සීරම විස්තරේ කිව්වා. අර පාටිය ගැනයි, අර කරපු දේවල් ගැනයි, මං එතනට ගිය විදිහ ගැනයි සීරම හැලවේ වගේ හැලුවා. පොලිස් අංකල් කිසිම දෙයක් ලියාගන්නේ නැතුව ආගෙන හිටියා. නංගිගේ කතාව ඉවර වුණාම එයා මං දිහා සෑහෙන වෙලාවක් බලන් හිටියා. එයා ආයෙත් නංගිගේ අත දිහා බැලුවා. ඊට පස්සේ මං දිහා බැලුවා. බලලා කියනවා "මේක නීතියට පිටින් කියන්නේ. මටත් ඔයාගේ නංගිගේ වයසේ ඉබදුවෙක් ඉන්නවා" කියලා. එයා යාගේ පුත වහලා අතට දෙපාරක් තට්ටු කරලා පරිස්සමෙන් ගෙදර යන්න කියලා මාව යවුවා. මට විරුද්ධව නඩුවක් වෙඩුනෙත් නැහැ. අරු මගෙන් සමාව ඉල්ලුවෙත් නැහැ. හැබැයි තාමත් මිනිස්සු මට කියන්නේ "හිනා හිංසක, නිශ්ශබ්ද කොල්ලා" කියලා. "ඔව් මං එහෙම තමයි. හැබැයි ඉතින් මල වැන්නොත් කොහොමද කියලා දැන් හැමෝම දන්නවා."